Anyon හසේරබුන් එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ස්කිල් ටෙස්ට් එකට පෙනී ඉන්න ළමයින්ට අනිවාර්යයෙන්ම දැනගෙන යන්න ඕන පොයින්ට් එකක් ගැන. එහෙනම් අපි දැන් යන් වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ චගිසොගේ. ඒ කියන්නේ අපි ස්කිල් ටෙස්ට් එකට මුහුණ දෙන්න ගියාම එතන ඉන්න පරීක්ෂකවරයාට තමා ගැන හඳුන්වා දෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා පරීක්ෂක කාමරයට ගියාම පරීක්ෂකවරයා ඔබට කියයි "ඉජායේ අංජසේයෝ" ඒ කියන්නේ පුටුවේ වාඩි වෙන්න. ඊට පස්සේ ඔයාට පිළිතුරු දෙන්න පුළුවන් "නේ කම්සහම්නිදා" ඒ කියන්නේ "ඔව් ස්තුතියි". ඊට පස්සේ ආය පරීක්ෂකවරයා කියයි "ජගි සොගෙරල් හල්සු ඉසම්නිකා" ඒ කියන්නේ තමා ගැන හඳුන්වා දීම කරන්න පුළුවන්ද? ඊට පස්සේ ඔයාලට පිළිතුරු දෙන්න පුළුවන් "නේ ජගි සොගෙරල් හකෙසම්නිදා" ඒ කිව්වේ ඔව් මා ගැන හඳුන්වා දෙන්න පුළුවන්. තමා ගැන හඳුන්වා දෙනකොට අපි මුලින්ම කියන්නේ අපේ නම. කොරියානු භාෂාවේ අපේ නම කියන ආකාර තුනක් තියෙනවා. අපි අපේ නම විදියට කමල් කියලා ගමු. මේකේ පළවෙනි ක්‍රමය තමයි ජොනන් කමල් ඉම්නිදා. ඒ කියන්නේ මම කමල් වේ. දෙවෙනි එක ජේ ඉරමන් කමල් ඉම්නිදා. ඒ කියන්නේ මගේ නම කමල් වේ. තුන්වෙනි ක්‍රමය තමයි ජොනන් කමල් ඉරාගු හම්නිදා. මේකේ නමේ හල් කිරීමක් නැති වුණොත් රාගෝ කියලා තමයි ගන්නෙ. ඒ කියන්නේ මම කමල් කියලා කියනවා. අපි එන යමු අපේ චගිසොගේට. පළවෙනිට අපි කියමු අපේ නම. අපේ නම තමයි කමල්. එහෙනම් අපි කියන්නේ ජොනන් කමල් ඉම්නිදා. මම කමල් වේ. ඊළඟට තමන්ගේ ගම තමා කියන්න ඕනේ. ඒක අපි කියන්නේ ජොනන් මාතලේ ඒසෝ වස්සම්නිදා. ඒ කියන්නේ මම මාතලේ සිට පැමිණියා. ඊළඟට අපේ වයස සහ උපන්දිනය. ඒක අපි කියන්නේ ජේ සෙනිරන් චොන් ගූපෙක් ගූෂිප් චිල්නියොන් ෂිප් ඉවොල් සම් ශිබිල් ඉගෝ ඔල් හේචේ නායනන් සමුල් යොදොප් සරිම්නිදා. ඒ කියන්නේ මගේ උපන්දිනය 1997 12 වෙනි මාසේ 31 වෙනිදා. ඒ වගේම මගේ වයස අවුරුදු 28යි. ඊළඟට අපේ පවුලේ විස්තර තමයි කියන්නේ. ඒක අපි කියන්නේ චේ කජගන් මොදු නේමියොන් ඉගෝ පොමොනිම් හගෝ යොදොන් සෙන්නිම්නිදා. ඒ කියන්නේ මගේ පවුලේ 4 දෙනයි. ඒ වගේම දෙමාපියන් සමග නංගි කෙනෙක් ඉන්නවා. ඊළඟට අපි මැරීඩ්ද අන්මැරීඩ්ද කියලා කියන්නේ ජොනන් ආජික් යුල්හන් අන් හෙස්සම්නිදා. ඔයා මැරීඩ් නම් මෙතන අන් කැල්ල කපලා ජොනන් ආජික් යුල්හන් හෙස්සම්නිදා කියලා කියන්න පුළුවන්. ඊළඟට අපේ විනෝදාංශ කියන්නේ ජේ චිමිනන් ජෙක් ඉල්ගින්නිදා. ඒ කියන්නේ මගේ විනෝදාංශය පොත් කියවීමයි. අපිට ඊළඟට මේ විනෝදාංශයට එකතු කරලා මෙහෙම වාක්‍යයක් ගොඩනගන්න පුළුවන්. කියන්න පුළුවන් ජොජමන් හංගුක් මරේ තේහන් ගන්සිමි මාන්සම්නිදා. ඒ කියන්නේ මේ දිනවල කොරියානු භාෂාව ගැන උනන්දුව වැඩි වෙලා තියෙනවා. ඊළඟට අපේ බලාපොරොත්තුව ගැන කියන්න ඕනේ. ඒක අපිට කියන්න පුළුවන් ජේ මොක්ජොගන් හංගු ගෝරල් චාල් පෙව්ගෝ හංගුගේ කාසෝ ඉල්හානන් ගොසිම්නිදා. ඒ කියන්නේ මගේ බලාපොරොත්තුව කොරියානු භාෂාව හොඳින් ඉගෙනගෙන කොරියාවට ගිහිල්ලා හොඳින් වැඩ කරන එකයි. අපිට මේ වාක්‍යයට සම්බන්ධ කරලා මෙහෙම කියන්නත් පුළුවන්. ඔන්ජිනා හංගුගේ කගේ ත්‍රිමියන් යොල්සිමි ඉල් හගෙස්සම්නිදා. ඒ කියන්නේ කවදා හරි කොරියාවට යන්න පුළුවන් වුණොත් මහන්සි වෙලා වැඩ කරනවා. අපි එහෙනම් අපේ චගිසොගිය අවසන් කරන වාක්‍යයත් කතා කරමු. අපිට මේක අවසන් කරන්න පුළුවන් යෝගී ඒසෝ ජේ චගිසොගිරල් මජිගෙස්සම්නිදා චාල් පුතක් තරිම්නිදා කම්සහම්නිදා. ඒ කියන්නේ
මගේ චකිසොගිය මෙතනින් අවසන් කරනවා. ඔබගේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. අපි එහෙනම් නැවතත් මුළු චකිසොගියම මුලින් ඉඳන් කියමු. Jonan kamal nimnida. Jonan matale eso wassam nida. Jesen niran. John Gupek Guship Chilnion Ship Evol Samsip il Igo Olheji Nainan Samul Yodop Sarim Nida. J Kajogan Modu Nemian Igo Pomonim Hago Yodosen Nimnida. Jonan Ajik Kyulnan Anhesam Nida. J Chiminan Jil Ilgim Nida. Yojaman Hanguk Mare Tehan Golsimi Mansam Nida. J Mokjogan Hangu Goral Chal Peugo Hanguge Kaso Ilhanan Gosim Nida. Onjena Hanguk Kage Timian Yolsimi Ilhagesam Nida. Yogi Eso J Chagisogirel Majigesam Nida. Chal Putak Tarim Nida. Kamsam Nida. Hari අද අපි කතා කරේ ඊටම සරල චකිසොගියක්. මේ නිල් පාටින් තියෙන වචන වලට ඔයාලගේ විස්තර දාලා පාඩම් කරලා බලන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.